ඔය එන්නවනේ එකක්. පේන්න දෙකක් එනවා. මේ එන එකේ මේ අවයව තියෙනවා ඉතින් ආ. ඒක දැක්කම නගින සීන් එකක් තියෙනවද ඔයාට? නගිනවා නැත්තම් ඒ නැත්තත් එතෙන්නත් පුළුවන් වුණා. කොහොමද එන්නේ අම්මෝ? මේක තමයි ඉතින් මේ ඔය ගොතාට් බේස් ටනල් එකේම පැයට කිලෝමීටර් 220ක වගේ වේගෙන් යනවා. කොහොමද නිකන් මේ බින්ගයක් ඇතුළට කෝච්චිය දාද්දි එතරම් නගින සීන් එකක් තියෙන්නේ ආ. අවයව පිරිලා ඉතින් හැමතැනම. අම්මෝ දෙයියෝ. ඉතින් මේ ගොතාට් බේස් ටනල් එකේ වගේ ඇතුළට කෝච්චිය රිංගනකොටම කොහොමද නේ? මාර සෙක්සි ෆීලිං එකක් ඇතර තියෙන ඉතින් නේ. වැඩි කියන්නේ ඉතින් මේ කොහෙද සුද්ධියුන්ට කිසිම නෑනේ අප්පා මුන්. පොඩි උන් හදන්න දන්නේ නෑ මුන් ඉතින් හදාගන්න. දැන් මේ කෝච්චි දෙකම මේක මේ ඉතාලියෙන් ආපු එක. මේ කියන්නේ ඉතාලියේ මේ පැත්තේ දෙකම එකම මොඩල් එක. ස්ටඩ්ලර්ලා තමයි හදන්නේ කෝච්චිය. ස්ටඩ්ලර් කියන්නේ ස්විස් කම්පැනි එකක්. ඔහොම තමයි වැඩේ වෙන්නේ ඉතින්. ඉතින් මේ කෝච්චි දැක්කාම මේ මාර විදියට මේ සීන් එකක් තියෙන ඉතින් එතන අවයව සීන් එක වෙන අසභ්‍යයි සීන් එක. ඉතින් මුන්ට එම උලක් නෑ කොයි වෙලාවෙ නග්ගේ දින මම අර කලින් කිව්වාගේ බින්ගිවල ඇතුලෙන් එමෙ යද්දි කෑ ගහන සුද්ධිය එහෙම අයියා තව හයියෙන් අම්මෝ. ඒතර සුද්ධෝ එහෙම මොකද මේ ලොකෝමෝටිව් ඩ්‍රයිවර්ස්ලා කෝච්චි එන්ජින් ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා මේ කාන්තාව හිටන් සුද්ධියෝ හිටන් ඉන්නවා. ඉතින් මේ සුද්ධියෙක් ඇතුලේ පදිනකොට ටනල් එක ඇතුලේ ඇතුලට දාද්දි අම්මෝ කෑ ගහන සුද්ධෝ. එච්චර ආතල්. දැන් බලන්න පින්වතුනි මේ කෝච්චි දෙක තියෙන්නේ. මේ කෝච්චි දෙකම එක මොඩල් එක. පේනවා මේ දෙක කපල් කරලා තියෙන්නේ. දෙකක් සෙට් කරලා තියෙන්නේ. හරි කෝච්චි දෙකක්. පේනවා අම්මෝ. මේක නැග්ගේ නැත්තම් පුතේ ඉතින් ඔයා මිනිස්සු ඉන්නේ මේ උදේ. නගින්න හරි කොහොම හරි මේ ප්‍රාණවත් වෙන්න හරි තෙත් වෙන්න හරි නැත්තම් දැක්කද? කෝච්චි දෙකට දෙක මේ නිකන් දිවට දිව නිකන් තොල දාන වගේ සීන් එකක් තියෙන එතන. නගින්න නැද්ද? කොහොමද කෑල්ල? අම්මෝ. ඒ අවයවේ දැක්කද අවයවේ? මේ වගේ ඉතින් ගොම්බඩ හරක් ඉන්නකම් ගොබ්බ වාහෙලා ඉන්න රටක් නේ අප්පෝක. ඔන්න ඔකයි තත්ත්වේ. අම්මෝ දෙයියෝ මේ තව එකක් එනවා වස්තුවේ. දැන් නැති යන්න වගේ සීන් එකක් තියෙන්නේ හොදේ. දැක්ක තව අවයවයක් එනවා. ඒම මොඩල් එකේ එකම මොඩල් එකේ බඩු. මේක තමයි ස්විස් ට්‍රේල් වලට එක්ක හුවෙච්ච අලුත් මොඩල් එකේ ක්‍රේන් සෙට් එක ජිරිනෝ. කොහොමද ඒකේ ලුක් එක? ඒකෙත් අවයව තියෙනවා. එනම සෙක්සි සීන් එකක් තියෙන ඉතින් මේ මිනිස්සු ඉතින් මම අර කලින් කිව්වා ස්විස් මිනිස්සු කියන්නේ හෙනම වනතර මිනිස්සු සෙට් එකක් හරි. එහෙම වහ ගන්න එහෙම මොනවත් නැහැ. දැන් ලංකාව වගේ නම් සාරි පොටෝල් වලින් හරි වහනවනේ සාරියේ දිහම දිගට එල්ලනවා රේල් පාර දිගට. එතකොට ෂේප් වැඩි. පේන්නේ නැහනේ අප්පා. වැඩි ඕනේ නැහැ හිතතුනි. මීට අවුරුදු 20කට විතර කලින් මම ඒ කාලේ ඔය ඩේලි කමියුට් කරා හරි කෝච්චියෙන් තමයි වැඩට ගියේ කොළඹ. කොළඹ රස්සාවක් කරනවා කියලා ඉතින් පට්ටේ එකක් ඉතින් ආ. ඉතින් කෝච්චියේ තමයි ගියේ. සාගරිකා, සමුද්‍රදේවි, රූණු කුමාරි ඔය වගේ කෝච්චි වල තමයි ඉතින් වැඩිපුරම ගේව ගැහුවේ. මීට අවුරුදු 20කට කලින් ඒ වගේම තමයි මහත්තයෝ අදත් ඉතින් මේ 2026 දැන් 2026 ඉතින් ඕගොල්ලෝ කෝච්චිය පරක්කු වෙනවා, දාඩිය පෙරාගෙන දූවිලි නාගෙන ෆුට්බෝල් වල එල්ලිලා මොන ජීවිතය අප්පසිරාටමනේ. තාමත් ඉතින් යන්නේ එන්නේ එහෙම තමයි. ඉතින් ඒ කාලෙත් ඔය සීසන් වලින් ගියපු නැති උන් ඒව ටිකට් එකක් ගන්න ගියාන් පස්සේ ස්ටේෂන් එකට හිතන්නකො කොටුවෙන් හරි මරදාලෙන් හරි කෝච්චියට තව විනාඩි 3-4යි තියෙන්නේ ටිකට් එකක් ගන්න ඕනි. ටිකට් එක ගන්න පොලිමින් දැද්දි අරෙන් කෝච්චිය යනවා ඉතින්. තාම ඉතින් ඔන්ලයින් ටිකට් එකක් ගන්න ක්‍රමවේදයක් නැහැ. ඔන්ලයින් කියලා කියන්නේ මේ ස්පෙෂල් කෝච්චි වල නෙවෙයි නෝමල් ඩේලි කමියුට් කරන කෝච්චි තියෙන්නේ. ඒව්වා ටිකට්ස් ගන්න. ඊට පස්සේ ටිකට් මැෂින් එකක් නැහැ. මෙන්න මීට අවුරුදු 20කට කලින් කියන්න පුළුවන් මචල්ලා තාම හරි නෙට්වර්ක් එකක් තිබුණේ නැහැ. දැන් ඉතින් FTTH ඒ කියන්නේ ෆයිබර් හිටන් තියෙනවනේ අප්පා. ෆයිබර් නෙට්වර්ක්ස් තියෙනවා ලංකාවේ තියෙන ප්‍රධාන නගරවල හැම එකක්ම වගේ ආවරණය වෙන විදියට. තාක්ෂණයත් හොඳටම තියෙනවා. පට්ට සුපිරි වැඩෝ ඉන්නවා. හරි. ඔය මේ ටිකටින් සිස්ටම් එකක් හදනවා කියන්නේ හින සීනි බොල සීන් එකක් ඇප් එකක් ගොඩ දාගන්නවා කියලා කියන්නේ. අපෝ ලංකාවේ ඉන්න සුපිරි වැඩෝ මේ වෙන ලෝකේ රටවල් වල ඔය කොටස් වෙනද පොළවල් වල මිලියන්ස් බිලියන්ස් ගණන් ට්‍රාන්සැක්ෂන්
මිලි තප්පර ගානින් වෙන ට්‍රාන්සැක්ෂන් හැන්ඩල් කරන සොෆ්ට්වෙයාර්ස් ලියන පට්ට සුපිරි වැඩෝ ඉන්නවා ෆාමසිටිකල් කම්පනීස් වල එක එක වර්ගයේ රයිට් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් ඒවට ඇප්ලිකේෂන් ලියන ඇප්ස් හදන සුපිරි වැඩෝ ඉන්නවා. ඒත් ඉතින් ලංකාවේ කෝච්චි අයි ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ටිකට් එකක් ගන්නවා කියලා කියන්නේ පුතේ පට්ට ගේමක් ඉතින්. දැන් බලන්න දැක්කද මේක මේ අවයවය දැක්කද මේක? නිකන් අර හාඳුරේම හිටියනා මේ නිකන් දිව දාන සීන් එකක් වගේ එහෙම කියන්නත් පුළුවන් ඕනන්නේ. ඒ හාඳුර හිටිය අනිවාර්යෙන් නග්ග ගන්නවා මේකට. වැඩි ඕනේ නැහැ මචන්ලා. මං හිතුවා ඉතින් හාමුදුර වෙන මොනවා හරි කියයි කියලා. හාමුදුර කියන්න බෑ ඇත්තටමනේ. සිවුරු රඳවන කියලා කියන්නේ ඕවට තමයි. ඒ හාමුදුර පොඩ්ඩක් කියලා දෙන්න මෙන්න මේ සීන් එකක්. මොකද්ද මේ? මීට අවුරුදු 35කට විතර කලින් 30කට 35කට විතර කලින් මචල්ලා ඔය අහුන්ගල්ලේ මේ රේල් පාරේ කියන්නේ ඌරගස් මංහන්දියේ සිට අම්බලන්ගොඩ යන බස් එක හැපුණා. කෝච්චිය හැපුණා. ඔක තමයි ඒ කාලේ වෙච්ච ලොකුම අනතුර. පොඩි උන් හරි ඉස්කෝලේ යන පොඩි උන් අවුරුදු 10 12 වගේ ගොඩක් උන් මැරුණා. 50ක් විතර මැරුණා පොඩි උන්. ඒ රේල්වේ ක්‍රොසින් එකේදී අහුන්ගල්ලේ මැරුණා. එතකොට තමයි ඒ කාලේ හිටියා මේ පුතානෝගේ තාත්තා හිටියේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කියලා කියන්නේ. ඩයල් එක මේ අර බම්බු ගේට්ටු සීන් එක ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. හරි. දැන් ඉතින් ඒ කෝච්චි යනතුරෙන් මැරිච්ච කට්ටිය හරි තුවාල බෝ කට්ටිය හරි මානතුර මතක කට්ටිය හරි කවුරු හරි ඉන්න හිතන්නකෝ ඔය බස් එකේ ගිය ඔය උරගහ අම්බලන්ගොඩ බස් එකේ ගියපු කවුරු හරි පොඩි එකෙක් සමහරවිට මේ වෙනකොට පොඩි එකෙක් කියලා කියන්නේ හිතන්නකෝ එතකොට වයස අවුරුදු 10යි කියලා. මේ වෙනකොට ඉතින් අවුරුදු 40ක් විතර වෙච්ච ලොකු වැඩිහිටියෙක්. එයාටත් ළමයි ඇති දැන්. ඉතින් යාගේ ළමයිනුත් දැන් කාලෙත් ඉතින් තාම ඉතින් මේ රේල්වේ ක්‍රොසින් වල ඇක්සිඩන්ට් වෙනවා. මිනිස්සු මැරෙනවා, වාහන හැප්පෙනවා. තාම ඉතින් ඒ විදිහට එනවා මහත්තයෝ. වැඩි ඕනේ නැහැ ඉතින් ඔය ඊට පස්සේ වෙච්ච ලොකුම එක තමයි මේ ඔය මට මතක හිටියේ 2005ද කොහෙද. යංගල් මෝදර පොල්ගහවෙල බස් එකක් දාන්න ගිහිල්ලා වහපු ගේට්ටුවේ ඇතුලේ කෝච්චියෙද්දි ඒත් මරුණ මිනිස්සු 30ක් 40ක් විතර. හරි. ඊට පස්සේ වෙච්ච ලොකුම අනතුර මට මතක හැටියට මර සුනාමි සීන් එක. සුනාමි කෝච්චිය ඒකත් ඉන්න ඔසලි මෙහෙමයි ඉතින්. දන්නේ නැහැ සීන් එක. ඒ වුණාට මචල්ලා මන් දන්නේ හැටියට ওই මැසේජ් එකයි ගිහිල්ලා තියෙනවා අම්බලන්ගොඩ ස්ටේෂන් එකට. අම්බලන්ගොඩ ස්ටේෂන් එකේදී ස්ටේෂන් මාස්ටර් කවුද දන්නවද? ඩයල් එක මචං කරන්නේ මේ මීකිරි බිස්නස් කරන්නේ. කෝච්චිය මීකිරි බිස්නස් කරන සීන් එක කරේ. ඔය එක හිටපු ඩයල් දන්නවනම් දන්නයි ඩයල් එක කවුද කියලා. මම දන්නවා ඩයල් එක කවුද කියලා. ටෙට්ටූස පොයින්ට් එකේ තිබු ඩයල් එක. හරි. සමහර ඩයල් එක දැන් විශ්‍රාම අරගෙන ආතල් එකේ ඇති ඉතින්. ඔය අනතුරු වෙනවා කියන සීන් එක මචල්ලා ආයි nothing ලංකාවේ හරි. විශේෂයෙන්ම කෝච්චි ගත්තොත් එහෙම හැබැයි මහත්තයෝ මේ ඔය ස්ට්‍රයික් කරන සීන් නම් ආයි අකුරට වෙලාවට එනවා හරි. මේ ස්විට්සර්ලන්ඩ් වල මචං සම්මත ජාතිය ජීවිතයකට කෝච්චි ස්ට්‍රයික් එකක් එන්නේ නැහැ. ජීවිතයකට වෙලක් නැහැ, වෙන්නෙත් නැහැ මහත්තයෝ. එහෙම වෙන්න හේතුවක් නැහැ ඉතින් සීන් එක. අනිත් එක වන් තමුන්ගේ තියෙන ඉල්ලීම් ඉටු කරගන්න මිනිස්සුන් දැන් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික් කරනවා. ඒත් ඉතින් කාවද අපහසුතාවයටපත් වෙන්නේ මිනිස්සු. දැන් කෝච්චි ඩ්‍රයිවර්ලාගේ ස්ට්‍රයික් වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ටේෂන් මාස්ටර්ස්ලාගේ ඔන්න ඔකයි තත් තියෙනවා. ඉතින් පට්ටම අභිමානයක් තියෙනවා මේ ඔය එක අවයව දැක්කයන් පස්සේ නගින සීන් තියෙනවා ආමුදුරට නම් මනන් සීන්. මේ තියෙනවා මෙතනත් තියෙන පොඩි අවයව කැලලක්. හරි මේ නැග්ගත් දන්නේ නැහැ ඒකට. ඉතින් මෙයා පොඩ්ඩක් මේ වීඩියෝ එක පොඩ්ඩක් පෙන්නන්න අනේ ඔය ඒ වගේ ආමුදුරන්ට එමු ඉන්න අය මෙන්ටැලිටි එකේ ඉන්න කට්ටියම ඉන්නවනම් ඒගොල්ලන්ට පෙන්නන්න මේ සීන් එක. තාම මචල්ල ඉතින් උඹලා තාමනේ මම අද හෙට ගියොත් එහෙම කොළඹ යන්න හිතුනොත් එහෙම ගෙදර ඉඳන් කෝච්චිය ගියොත් එහෙම ඉතින් තායිත් පරණ විදිහටම තමයි පුතේ. සමුද්‍රේ හරි සාගරික හරි රූණේ හරි ගාලු කුමාරි හරි ගියොත් එහෙම අනිවාර්යෙන් ඉතින් සෙකන්ඩ් ක්ලාස් වුණත් එන ගේම පට්ට විදිහට සෙනග හරි සීට් එකක් හරියට සෙට් කරන්න විදියක් නැහැ. ඊට පස්සේ කෝච්චි පරක් වෙනවා, කැන්සල් වෙනවා. මොන ජීවිතද අප්පා සිරාට ජීවිත නෙමේ. ඔන්න එහෙව් රටක තමයි මහත්තයෝ ඉන්නේ. ඉතින් ඒ වුණාට ඉතින් අර වෙනම අභිමානයක් තියෙනවනේ අපරනේ. පට්ට අභිමානයක් තියෙනවා. අර 2500 මේකක් තියෙනවා. 2500 මේක තියෙන කට්ටිය පොඩ්ඩයි ගිහිල්ලා බලන්න. කොටුව, මරදාන, ගාල්ල, නුවර වගේ ස්ටේෂන් වල තියෙන මේ ස්ටේෂන්ස් වල තියෙන টয়ලට්ස් කොයි වගේද කියලා. පට්ට මාතල්ලා. මාරම පිරිසිදුයි, පට්ට ක්ලියර්. දෙයියනේ කියලා ඉතින් ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් අතිබහුතර මිනිස්සුන්ට මේ පබ්ලික් টয়ලට් එක පාවිච්චි කරන්න කොහොමද කියලා දන්නේ නැහැ නේ උන්. එතන රීලා හානවා.
රෙන්න තමයි තියෙන්නේ টয়ලට්. එහෙම නෙමෙයි. පීලා වැඩි කරගනින්කෝ. ඊටස් එක හානවා එතන. ඉතින් මේ අර සිවුරු අඳවන එහෙම ඉන්නවා නම් අර කෝච්චි වලට නගිනා නම් මනසී කට්ටියම ඉන්නවා. පොඩ්ඩක් මේ වීඩියෝ එක පෙන්නන්න. මේ වගේ කෝච්චි තියෙනවා ස්විට්සර්ලන්ඩ් වල. දැන් ඔයා ජීවත් වන රටේ කෝච්චි දුවන්නේ විදුලියෙන් නම් ඒකත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න එහෙම යන්න. මොකද ස්විට්සර්ලන්ඩ් වල 100% පැසෙන්ජර් ට්‍රේන්ස් ඇවිල්ලා 100% 100%ක් ඔක්කොම වැඩ කරන්නේ විදුලියෙන්. විදුලියෙන් යන කෝච්චි තමයි තියෙන්නේ ඉතින්. ඔය සමහර කාගෝ ට්‍රේන්ස් පොඩි දුර කාගෝ පෙට්ටිය මදිනේවා තියෙනවා ඩීසල් එක. ඒ හැර 95% වගේ කාගෝ ට්‍රේන්ස් ඇවිල්ලත් ඔක්කොම ඉලෙක්ට්‍රිෆයිඩ් විදුලියෙන් තමයි වැඩ කරන්නේ. රයිට් මිත්‍රවරුනි, ඕගොල්ලෝ ජීවත් වෙන්නේ ඔය එක ස්ට්‍රයික් තියෙන එහෙම රටක නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් ඔය. අඩේ පින්වත අකලට තට්ටේ පෑදිච්ච ඩයල් එකක් හෝ හිස මුඩු කරපු ඩයල් එකක් කහ පාට හරි තැඹිලි පාට හරි රෙද්දක් පොරව ගත්තයි කියලා ඒ වගේ වූ මචල්ලා මේ ස්වාමීන් වහන්සේලා විදිහට ගණන් ගන්න බෑ ඉතින් හැම එකම. ඒ කියන්නේ පට්ට ට්‍රැක පැනපු සුපිරියට මූල කර වෙච්ච හෙනම ඇරියස් වලින් ඉන්න මානසික රෝගීන් අම්බානකට ඉන්නවා. ඉතින් ඔය වගේ ඩයල් එකක් කෝච්චි එක පිස්ටන් එකක් දැකලා හරි එහෙම නැත්නම් කෙස ගෙඩියක් කන ඩයල් එකක් දැකලා හරි එයාට නිකන් අර අමුතු ෆීලිං එකක් එක සෙක්ෂුවල් ෆීලිං එකක් එහෙම එනවා නම් ඒක ඉතින් ලෙඩක් ඇත්තට මානසික ලෙඩක්. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඔය ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට සිලින්ඩරෙත් එහෙම ප්‍රෙස් කරන්න ඒවා තියෙන්නේ. ඒ වගේ එකක් දැක්කම නගිනවා නම් හරි තෙත් වෙනවා නම් හරි නැත්නම් අමුතු මේකක් එනවා නම් පව් ඇතර මිනිස්සු මානසික ව්‍යාධීන් සංකූලතාව වලින් පෙළෙන ඩයල් කියනවා නම් අඩේ ලිංගික අධ්‍යාපනය ඕනේ නැහැ කියලා රටකට. ඉතින් ඒ වගේ රටවල් වල මේ තියෙන රජයන් මේ හරි බලධාරීන් හරි මොකා හරි ඉතින් කියන තියෙන ඉතින් ඒ අනාගතේ ඉතින් අබසරණ සීන් එකක් තමයි තියෙන්නේ ඉතින්. අබසරණ කියලා තියෙන්නේ. එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. අය අබසරණ කිව්වන් පස්සේ මේ අර සීන් එක මොකද්ද මේ පින්ක් ඇටේ මහා ජාතියේ ජාතික පින්ක් ඇටේට උඹලට ඉතින් පුකේ ඉඳන් පිස්සු වෙන්න ඕනේ ඒ වගේ සීන් වල. ඒක ඕනේ නැහැ නේ. ඒක වාගේ කැමැත්තනේ අප්පා. ඕන පුකක් කරගන්න. මෙවුවා කිව්වාම ඉතින් දායක සභාවේ කට්ටියට මේ උయ్య වෙන්න පුළුවන්. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. නිකන් සරලවම කියන තියෙන්නේ ලංකාව තියෙන්නේ අවුරුදු 30-40ක් විතර හෙනව පිටිපස්සේ පසුගාමී මානසිකත්වයේ හෙනව පිටිපස්සෙන් තමයි තියෙන්නේ. දැන් අද වර්තමානයේ ලෝකයේ අනිත් රටවල් එක්ක බැලුවයන් පස්සේ ඔන්න ඕක තමයි ලංකාවේ තත්ත්වය මහත්තයෝ. ඒක නිසා ඉතින් පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ මහත්තයා. ඕන් වංගියා.